අද අපි ජොඩි කොටසක් කතා කරන්න යන්නේ 11 ශ්‍රේණියේ විද්‍යුත් රසායනය කියන පාඩම. හරි. ඒකේ කාබන් ඉලෙක්ට්‍රෝඩ දෙකක් යොදලා කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරන්නේ කොහොමද කියලා තමයි මේ කතා කරන්න යන්නේ. ඉතින් කොපර් සල්ෆේට් විද්‍යුත් විච්ඡේදනය කියුවහම මට දැනගෙන ඉන්න ඕන කරුණු කීපයක් තියෙනවානේ. එකක් තමයි කොපර් සල්ෆේට් වල පාට. ඊට පස්සේ විද්‍යුත් විච්ඡේදනයේදී වෙන ඇනෝඩ් ප්‍රතික්‍රියාව, කැතෝඩ් ප්‍රතික්‍රියාව, ඊට පස්සේ නිරීක්ෂණ මොනවද? හරි අන්න ඒ වගේ මේ කොටස් ටිකක් දැනගෙන ඉන්න ඕන. හරි. අපි කතා කරමු එහෙනම්. මේ තියෙන පුතේ කොපර් සල්ෆේට්. හරි. මේ තියෙන කොපර් සල්ෆේට් මේකේ තියෙනවා කාබන් ඉලෙක්ට්‍රෝඩ දෙකක්. හරි. මේකේ ඇනෝඩ් මොකක්ද කැතෝඩ් මොකක්ද? කොහොමද අපි ඇනෝඩ් කැතෝඩ් තෝරගන්නේ? පුතේ මේ කෝෂයේ ඍණාග්‍රය තමයි මේ තියෙන්නේ. මේ තියෙන කෝෂයේ මොනාග්‍රේද? ධනාග්‍රේ. මේ කෝෂයේ ඍණාග්‍රේ, මේ කෝෂයේ ධනාග්‍රේ. ඍණාග්‍රේ සම්බන්ධ වෙන්නේ මෙතෙන් අපි කියනවා කැතෝඩ් කියලා. හරි. මෙතෙන් අපි කියනවා මොකද්ද? ඇනෝඩ් කියලා. හරි. කැතෝඩ් ඇනෝඩ්. එතන මේ තියෙන්නේ ඇනෝඩ් මේ තියෙන කැතෝඩ්. හරි. ඔන්න අපි ඇනෝඩ් කැතෝඩ් තෝරගත්තා. කෝෂයේ ධනාග්‍රේ සම්බන්ධ කරලා තියෙන ඇනෝඩේට, කෝෂයේ ඍණාග්‍රේ සම්බන්ධ කරලා තියෙන කැතෝඩේට. මේකේ තියෙන කොපර් සල්ෆේට්. මේ කොපර් සල්ෆේට් පුතේ විද්‍යුත් විච්ඡේදනය කරනකොට මේ බලගන්නකො චූටි කතාවක්. මේ ජලීය කොපර් සල්ෆේට් කියන්නේ පුතේ මේකේ තියෙනවා කොපර් ධන දෙක අයන, මේකේ තියෙනවා සල්ෆේට් අයන, තව මොනවද ඔකේ තියෙන අයන? කාටද කියන්න පුළුවන් තව ඔකේ තියෙන අයන මොනවද කියලා? තව තියෙන අයන වර්ග දෙකක්. මොකද්ද? හයිඩ්‍රජන් H+ අයන, මේ ජලීය කියලා තියෙන H+ අයන, OH- තියෙනවා. හරි. මේ බලන්නකො මේක ධනාග්‍රය ඇනෝඩය ධනාරෝපිතයි විද්‍යුත් විච්ඡේදනයේදී මේ ධනාග්‍රය ළඟට යනවා සල්ෆේට් අයන, හයිඩ්‍රොක්සිල් අයන. මේ ඍණාරෝපිත කැතෝඩය ළඟට යනවා පුතේ කොපර් ධන දෙක සහ H+ අයන. හරි. එතකොට ඇනෝඩය ළඟට යනවා සල්ෆේට් අයනයි හයිඩ්‍රොක්සිල් අයනයි, කැතෝඩය ළඟට යනවා කොපර් ධන දෙකයි H+ අයනයි. මට කියන්නකෝ මේ ඇනෝඩය ළඟ ඔක්සිකරණයට සහභාගී වෙන්නේ සල්ෆේට් අයනද හයිඩ්‍රොක්සිල් අයනද? हाइड्रोक्सिल आयन OH- आयन. ඇයි දැන් මේ සල්ෆේට් අයන සහභාගී වෙන්නේ නැත්තේ? ඒකට හේතුව පුතේ සල්ෆේට් සහ OH- ගත්තාම මේ සල්ෆේට් අයන වල සංකීර්ණ භාවය වැඩි. ඔක්සිකරණය වෙන්න සංකීර්ණ භාවය වැඩි. හරි. ඒ නිසා සල්ෆේට් අයන ඔක්සිකරණයට ලක් වෙන්නේ නැහැ. ඔක්සිකරණය වෙන්නේ කවුද? හයිඩ්‍රොක්සිල් අයන තමයි ඔක්සිකරණයට ලක් වෙන්නේ. හයිඩ්‍රොක්සයිඩ් අයන මොන බවද පුතේ ඔක්සිකරණය වෙන්නේ? ඔක්සිජන් බවට තමයි ඔක්සිකරණය වෙන්නේ. හරි. එතකොට මෙතනින් පිට වෙනවද පුතේ ඔක්සිජන් බුබුලු. හරි. මෙතනින් පිට වෙනවා ඔක්සිජන් වායු බුබුලු. හරි. එතනින් පිට වෙනවා ඔක්සිජන් වායු බුබුලු. හරි. කොහොමද ඔක තුලිත කරන්නේ? ඈ මේ ප්‍රතික්‍රියාව තුලිත කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. දෙකක් තියෙනවා. මම එක ක්‍රමයක් මෙතන කියලා දෙන්නම්. මේ බලන්න. මෙතන දෙකක් OH- දානවා. එතකොට මෙතන හයිඩ්‍රජන් දෙක H+ අයන දෙකක් බවට පත් වෙනවා. තුලිත කරන්න පුතේ මේ පැත්තට ඉලෙක්ට්‍රෝන 4ක් ගන්නවා නම් හරි. හරි. මෙතන ඍණ 4යි ධන 2යි. ඍණ 4යි ධන 2ක් සුළු වුණොත් ඍණ 2යි. මෙතනත් ඍණ 2යි. ප්‍රතික්‍රියාව තුලිතයි. ඔය එක ක්‍රමයක්. දැන් ඕක ඇති. ඕක මතක තියාගෙන ඉන්න. හරි. මේ බලන්න. කැතෝඩේ ළඟ පුතේ ඔක්සිකරණය වෙන්න අයන දෙකක් ඉන්නවා. කොපර් ධන 2 සහ හයිඩ්‍රජන් අයන. කොපර් ධන 2 අයනක් ඉන්නවා. H+ අයනක් ඉන්නවා. මෙයක් ඉන්නවා. කවුද මේ දෙන්නගෙන් ඔක්සිකරණය වෙන්නේ? හරි මතක තියාගන්න බලාගන්නකො පොතේ සක්‍රියතා ශ්‍රේණියේ හරි මේ සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් ඉන්නේ උඩින් කොපර් තියෙන්නේ පහළින් ඒ නිසා පුතේ මේ පහළින් ඉන්න කොපර් තමයි ඔක්සිකරණය වෙන්නේ හරි පහළින් ඉන්න කොපර් තමයි ඔක්සිකරණය වෙන්නේ කාටරි සක්‍රියතා ශ්‍රේණිය මතක නැත්නම් පාඩම් කරලා තියාගන්න හරි කොපර් සහ හයිඩ්‍රජන් ගත්තාම සක්‍රියතා ශ්‍රේණියේ පහළින් ඉන්නේ කොපර් ඒ නිසා කොපර් තමයි ඔක්සිකරණය වෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් අරගත්තා කොපර් ලෝහය බවට පත් වෙනවා. ඕක තමයි පුතේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. මේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව මේ තියෙන්නේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. ඉතින් ওই දෙක ලියන විදිය සහ ඔයා මතක තියාගෙන ඉන්න. හරි. ඊළඟ කතාව. මේ විද්‍යුත් විච්ඡේදනය කරනකොට නිරීක්ෂණ මොනවද? ඈ නිරීක්ෂණ. මම ඔයාලට මෙතන කිව්ව නිරීක්ෂණයක්. මොකද? ඇනෝඩය අසලින් වායු බුබුලු පිටවේ. ඇනෝඩය අසලින් වායු බුබුලු පිටවේ. ඇනෝඩිය අසලින් වායු බුබුලු පිටවේ.
එකක්. හරි. ඒ පිට වෙන වායුව මොනවද? පිට වෙන වායුව නම් පුතේ ඔක්සිජන්. හරි. පිට වෙන වායුව මොනවද? ඔක්සිජන්. තව එකක් කියන්නකෝ. තව එකක් කියන්නකෝ මේකේ නිරීක්ෂණ. හරි. මේ බලන්නකෝ. ජලීය කොපර් සල්ෆේට් මොන පාටද? මම ඉස්සෙල්ලා කිව්වා ජලීය කොපර් සල්ෆේට් මොන පාටද? නිල් පාටයි. ජලීය කොපර් සල්ෆේට් නිල් පාටයි. කොපර් සල්ෆේට් වලට පුතේ නිල් පාටක් කියන්නේ මෙන්න මේ කොපර් තියෙන නිසා. කොපර් සල්ෆේට් නිල් පාට වෙන්නේ මේ කොපර් තියෙන නිසා. ඉතින් ටික වෙලාවක් යද්දි මේකේ කොපර් ධන දෙක අයන කොපර් බවට පත් වෙනවානේ. ඒ කියන්නේ මේකේ තියෙන කොපර් අයන මේකෙන් ඉවත් වෙනවානේ. ඉවත් වෙනවා නම් මොකද වෙන්නේ? මේකේ නිල් පාට අඩු වෙනවා. හරි මේකේ නිල් පැහැය අඩු වෙනවා. ඒතර ද්‍රාවණී නිල් පැහැය අඩු වෙයි. ද්‍රාවණී නිල් පැහැය අඩු වෙයි. හරි නිල් පැහැය අඩු වෙයි. අනිත් එක තව එකක් මේ කොපර් වල පාට මොකක්ද? කොපර් වල පාට දුඹුරු පාටක්. ඒතර දුඹුරු පාට වගේ දෙයක් තැම්පත් වෙන්න පුළුවන්. නේ දුඹුරු පැහැති කොපර් තැම්පත් වෙන්න පුළුවන්. දුඹුරු පැහැති කොපර් තැන්පත් වේ. තැන්පත් වේ. හරි. ඉතින් ඔන්න ඔය වගේම තමයි පුතේ අපිට ඔබේ නිරීක්ෂණ විදිහට ගන්න පුළුවන්.